මීනා පළවෙනි පරිච්ඡේදය. ගම්පල එක්තරා කුඩා ගෙයක මීනා නැමැති තරුණ කාන්තාවක් වාසය කළාය. ඇගේ පියා අබ්දුල් නැමැති ජාහමුදාවේ සේවායකි. ඔහු කොළඹ වාසය කරන කාලයෙහි ලෙන්චි හාමි නම් රූපශ්‍රීයෙන් යුත් සිංහල ගැහැණියෙකු වෙත ආලය බැඳ ඇය හා සමග රහසිගතව සරණ බන්ධනයට ඇතුළත් විය. ඔවුන්ට ඉපදුන දරුවන් 3 දෙනා අතුරෙන් 2 දෙනෙක් බාල කාලයේදීම මරුමුවට පත් වූයෙන් ඉතිරි වූයේ මීනා නැමැති දුවනිය පමණකි. ඇය තරුණ වයසට පැමිණි කාලයෙහි අබ්දුල් යුද හමුදාවෙන් ඉවත්ව ගම්පල වාසය ගත්තේය. අබ්දුල් කඩිසර මිනිහෙකි. තමාගේ පවුල ආරක්ෂා කිරීමට නිසි ආදායමක් නැත්තෙන් ඔහු සූදුවෙහි බැඳුනේය. ඔහුගේ දක්ෂකමින් මුදල් දිනාගෙන ටික කාලයක් සැපසේ ගතකොට පසුව තවත් මුදල් සැපයීම පිණිස තමා යටතෙහි ගෙදරම සූදුපලක් පිහිටුවා ගත්තේය. අසල්වාසීන්ගේද මග යනෙන්නන්ගේද සැකය දුරලන පිණිස ගේ ඉස්සරහ කොටස ලුණු කහ මිරිස් ආදී සිල්ලර වෙළඳාම පිණිස පාවිච්චි කළේය. පසු පාර්ශවය සූදුවට යෙදීය. ඔහුගේ භාර්යාව ඒ වෙළඳාමෙහි යෙදී ක්‍රමයෙන් එය දියුණු කරගෙන ආවාය. සූදුකරුවන්ගේ සැප විහරණය බැලීමට හා උවමනාදී සැපයීමටත් පිට වැඩකරුවෙක් ගන්ට අකමැති වූ අබ්දුල් තමාගේ දුවනියන් ඊට යෙදුවේය. ඇගේ රූපශ්‍රීය නිසාත් තරුණ අවස්ථාව නිසාත් ඒ සූදුකරුවන්ගෙන් උපද්‍රව ඇතිවිය හැකි බැවින් එය වැළැක්වීම සඳහා ඇයට මහලු වෙසක් ගන්ට සැලැස්විය. බුරුල් වෙල්ලා වැටෙන වස්ත්‍ර හැඳ බොරු කොණ්ඩයක්ලා පාටක් ගා මුහුණ වෙනස් කරගත් විට ඇය සම්පූර්ණයෙන්ම මැහැලියෙකු ලෙස පෙනෙන්නට විය. මෙසේ ඔවුන් දවස් ගත කරන කාලයෙහි එක් දිනක ලෙන්චිහාමි ඇගේ දියණියන්ට කතා කොට ළඟ හිඳුවාගෙන මීනා උඹ සමග කතා කරන්නට සතුටු කාරණාවක් මට තිබේ. උඹ දැන් ලෝකයේ සිරිත් අන්දමට ස්වාමියෙකු පාවා ගන්න වයසට පැමිණ සිටින්නේය. උඹේ උගත්කම් ගැන බලනකොට අපේ තරාතිරම්වල උඹට නිසි ස්වාමියෙකු මේ අසලක නැති බව පෙනේ. ඉතින් උඹේ පියාගේ සතුට නම් අපේ මිත්‍ර වූ කරෝලිස්ට උඹ පාවා දීමටයි. ඒ ගැන උඹ කියන්නේ මොකදයි? ආදරවන්ත ලෙස ඇසීය. මීනා සහ මෑණියන් අතර එකිනෙකා කෙරෙහි පැවැත්වූ තද ප්‍රේමයක් ඇතිවිය. එහෙන් ඔවුන්ගේ අදහස් උදහස් ඇති සැටියෙන්ම ප්‍රකාශ කිරීම සිරිතක්ව තිබුණි. මීනා කතා කරමින් මෑණියනි, උඹලා කියන යමකට විරුද්ධ වීම මට යුතු නොවේ. එසේ වුවත් මම ඔය කී අය සමග යාමට කැමති නොවෙමි. ඊට කියන්ට නිසි කාරණා මට නැතත් මගේ සිතෙහි ඔහු කෙරේ කිසි ප්‍රේමයක් ඇති වී නැති බව මට හැඟේ. උඹ තාත්තා සමග ආවේ උඹේ නෑදෑයන්වත් උඹේ ජාතියවත් සලකා බලා නොවේ. නමුත් උඹ ඒ ගැන අද වෙනතුරු පසුතැවිලි වුණා මම නොඇසුවෙමි. ඊට හේතුව උඹලා දෙදෙනාගේ තද ඇල්ම වේ. ඒ නිසා මමත් එසේම සෑහෙන කෙනෙකුට ආසාව ඇතිව විවාහ වීමට කැමැත්තෙමයි කීයා. ඇගේ කීම යුතු බැව් ලෙන්චිහාමිට වැටහි ගියේය. ඇගේ බාල අවස්ථාව දෙයින් සිහිපත් වී ප්‍රීතියෙන් පිනා ගිය මුහුණින් යුතුව ඈ දියණියන්ගේ වචනවලට විරුද්ධව කිසිවක් නොකියා පසුව ඒ ගැන කල්පනා කර බලන බව කියමින් කතාව හමාර කළාය. මීනාද මෑණියන්ගෙන් ඉවත්ව කාමරයට ගොස් තනිව වාඩිගෙන කොට්ටුරයක් මහමින් කල්පනා කරන්නට පටන් ගත්තීය. කරෝලිස්යයි සඳහන් වූ තැනැත්තා ඒ අසල කඩයක වෙළඳාම් කරන පාතරට තරුණයෙකි. ඔහු වයසින් 25 ඇවිදිරි ප්‍රමාණ වූ ශරීර ශක්තියෙන් ඌනන වූ ස්ත්‍රියෙක් සතුටු කරන්නට පුළුවන් වූ අයකි. ඔහු කෙරේ ආලයවෙන්ට බැරි මන්දේ මීනා තමන්ගෙන්ම ඇසිය. ස්ත්‍රීන් බලන්නේ පළමු කොට ලක්ෂණයයි. ඔහු ලක්ෂණින් ආද්‍ය නුවත් තරමක් දුරට ලක්ෂණයයි කියන්නට පුළුවන් වූ අයකි. නමුත් ඔහුගේ ඇස්වල කාන්තිමත් ගතිය නොමැති. මදක් මලානික ස්වභාවය තිබේ. කාන්තිමත් ඇස් මලානික ස්වභාවයට යෙදූ විට ඉතා ආසා කරවත්. නමුත් නිතරම මලානික ඇස් කාන්තියක් නැතිව කිසිවෙකුගේ සිත් නොදිනති. එපමණකුත් නොව ඔහුගේ පෙනීමෙහි ප්‍රිය කරවන ගතිය නොමැති. තරුණ අවස්ථාවෙහි සිත ඉතා ප්‍රීතිමත් හේයින් මුහුණෙහි පැතිරුණා වූ ප්‍රියතාවය ඇතිවිය යුතුය. ඔහුගේ මුහුණ වයස්ගත වූ තාපසයෙකුගේ මෙන් ගැඹුරු ස්වභාවය උසුලයි. එය තරුණ වයස පසු වූ ගැහැණුන්ට සෑහේ. නමුත් 20 වයසට ලං වූ බාල වූ සෙල්ලම් සහිත වූ මට ප්‍රිය නොවේ. ඔහු දැන් මගේ රූපය නිසා ලොල්ව සිටේ. ඔහු අතට මාසුව ස්වල්ප දවසක් ගතවන විට ඒ ආසාව නැති වෙයි.
ඉන්පසු ඉතිරිවන්නේ ඔහුගේ ගැඹුරු වූ කල්පනා සහිත ලෞකික ස්වභාවයයි. එවිට සැහැල්ලු වූ සැප ආසා වූ මට ඔහුගේ සමාගම දුක් සහිත වේ. එබැවින් මම ඔහුට අකමැති වීම වරද නොවේය යනාදී වශයෙන් සිතා කාරණේ සම්බන්ධව ස්ථිර ලෙස අකමැති වෙමයිද ඒ බව නැවතත් මෑණියන්ට හඟවමයිද සිතට ගත්තීය. සවස් කාලය පැමිණිය. බටහිර අහස්සි සූර්යා මන්ද රශ්මියෙන් යුතුව බැබලිය. මීනාද වෙස්මාරු කරගෙන වයස්ගත මැහැලියෙකුගේ ලීලාව දක්වා එකේ කටයුතු වලට සැරසුණිය. හිර බසින්ට මත්තෙන් එදින සූදුව පටන්ගෙන රෑවී 7-8 පැයක් යන විට වෙනදා මෙන්ම මිනිස්සුන්ගෙන් ශාලාව පිරී ගියාය. කෝපි ශාස්ත්‍රීකව පැවති කාලයෙහින් බොහෝ යුරෝපාකාරයෝ ඒ මගින් ගමනාගමනය කරන්නට වූහ. ඔවුන්ට සේවය කිරීම ආදියෙන්ද කෝපි සොරකම් කොට විකුණා ගැනීමෙන්ද රටවාසීන්ට මුදල් බොහෝ ඇතිවිය. එහින් මේ සූදුකරුවෝ බොහෝ මිල මුදල්ගෙන සූදුව කළාහුය. මෙකී දිනෙහි රැස් වූ සූදුකරුවන්ගෙන් මුදල් රාශියක් අබ්දුල් අතට පත්විය. සූදුවද රෑ මුළුල්ලෙහි පැවතීය. එය අවසාන වූ පසු අබ්දුල් තමා දිනූ මුදල් ගණන් බැලුව විට පවුන් 35ක් තිබුණි. ඔහුගේ භාර්යාවද ඒ මුදල් සුරක්ෂිත ලෙස තබාගෙන සූදුව ටික දවසකට නවත්තන්නට කියා සිටියාය. අබ්දුල් තමාගේ හොඳ කාලය පැමිණි බැවින් එසේ කිරීම යුතු නොවේ යයිද වැඩිදුරටත් සූදුව ඔහුට ප්‍රයෝජන වේ යයිද කියා පසුවදාත් පටන් ගතේ. නමුත් ඔහුගේ අදහස් ඉෂ්ට නොවි එදින පවුන් 12ක් පෙරදින. වැඩිපුර මුදල් නොදෙන බැව් ලෙන්චිහාමි කියා සිටියාය. එදින සූදුව රෑ මධ්‍යම යාමේදී ඉවර කළේය. ඉස්සර දවසේත් නිදිමැරූ බැවින් අබ්දුල්ට සහ ලෙන්චිහාමිට තදින් නින්ද ගියේය. මීනාද කාමරයට ගොස් බොරු කොණ්ඩය අහක තබා වෙනින් වස්ත්‍ර හැඳ නිදන්ට වනී. අබ්දුල්ගේ දිනීම ගැන ආරංචිය දැනගත් සොරු 3 දෙනෙක් එදින මෙහි පැමිණ ඉන් එකෙකු වහලට නැග මීනා නිදා සිටි කාමරයේ සෙවිලි ඉවත් කර බලා සිටියේය. මීනාගේ වෙස්මාරුවත් රූප ලක්ෂණයක් දකින්ට ලැබූ ඔහු විස්මයට පත්විය. එතෙක් රූ ඇති කාන්තාවක් ඒ අසල සිටින බැව් කිසිවෙක් හට කිවහොත් එය විශ්වාස කරනු නොලැබේ. එහෙන් ඔහු දුටු දේ ගැන අනිත් දෙදෙනාහට නොහඟවා බොහෝ වෙලාවක් ඇගේ රූපාලංකාරය බලබලා සිට කැළඹුණා වූ සිත් ඇත්තේ ගෙන ගිය කඹයක ආධාරයෙන් ශබ්දයක් නොනගා ඇගේ කාමරය මැදට බැසගත්තේය. ඉන්පසු සමීපව ඇගේ රූපය බලනු කැමැත්තෙන් යහන ළඟට පැමිණියේය. දල්වන ලද පහන් නැති ඒ කාමරයෙහි ඇගේ සිනිඳ වූ වස්ත්‍රයෙන් මදක් වැසුණා වූ ශරීරය ඔහුගේ සිත උමතු කරවීය. එහෙයින් සිහි විකල වූ ඔහුට තමා ඒ ස්ථානයට පැමිණි සොර අදහස් මතක නැති වී ගොස් ඇගේ ශරීරය අතින් ස්පර්ශ කළේය. නිදිබරව සිටියා වූ ඈට එය නොදැනුනේය. එහෙයින් වඩා ධෛර්යමත් වූ ඔහු ඇගේ අත රැගෙන සයනෙහි වාඩි වූයේය. එයින් අවදි වූ ඈ සමීපයෙහි සිටි ඔහු දකිමින් ඒ සප්නයක් දෝ හෝ නොහොත් අවතාරයක් දෝ හෝයි කියා සිතා ඇහැ වසා ගත්තීය. සොරු ඇගේ අත නැවතත් ඇල්ලූ කල ඈ ඇසහැර බලා බයින් තැතිගෙන ශබ්ද නගා කෑකැසුවාය. ඒ ඇසූ මව්පිය දෙදෙන පිබිද කාමරය දෙසට විත් දොර හරින්නට කියන විට ඈ එසේ කිරීමට දිවිය. සොරුද ඈ නවත්තන්නට උත්සාහ නොකොට තමාගේ ආරක්ෂාව පළමුවෙන් කරගත යුතු යයි සිතාදෝ වඳුරෙකුමෙන් උඩට නැගගෙන ගොස් වහවහා පියසින් පැස අනිත් දෙදෙනා සමග දිවන්ට වනී. ඔවුන් ලුහුබඳවා යාමට අබ්දුල් නොකැමැති වූයෙන් එදින රෑ නිදිවර්ජිතව සිදුවූ දේ ගැන කතා කරමින් සිටියේය.